යාළුවනේ මගේ පුංචි ගොවිපළ. එන්නකෝ යන්න ඔයාලට පෙන්නන්න මගේ ගොවිපළ. හරි යාළුවනේ ඉස්සරහම කොටුවේ ඉන්නවා පොර කිකිලියකුයි යාගේ පැටව් වගේකුයි. මෙයාට තමා රැක්කුවේ. ඒකෙම යට ඉන්නවා තනියම එක කුකුලෙක් දාලා ඉන්නවා. මේකෙත් ඉන්නවා කිකිලියකුයි යාගේ පැටව් 3 දෙනා ඉන්නවා යාළුවනේ. එන්නකෝ යන්න මගේ දිග කොටුව පෙන්නන්න. මේ කොටුවෙත් ගම් කුකුල්ලු වගේක් තමයි ඉන්නේ. මේ කොටුව හරිද? එන්නකෝ යන්න මගේ ඊළඟ කොටුව පෙන්නන්න. මේ කොටුවේ නම් ඉන්නේ පොර කුකුල්ලු වගේක්. එන්නකෝ යන්න ඊළඟ කොටුව පෙන්නන්න. මේ කොටුවෙත් ඉන්නවා ගම් කුකුල්ලු වර්ගයක්. ඔයාලට පේනවත් ඇති. මේ කොටුවත් මම ගෙදර තියෙන ඒවාගෙන් තමයි හදමින් ඉන්නේ. ගෙදරම තියෙන ඒ මොවලට පේනවද මේ ලෑලි එකතු කරලා තමයි මම මේ කොටු හදන්නේ. ඔයාලා විශ්වාස කරන්න වද යාළුවනේ මේ කොටු මම තමයි නිර්මාණය කරේ. ඒ කියන්නේ මේ කොටු හැම එකම මම තමයි ගැහුවේ. මේ ලොකු කොටුව හදනකොට වලවල් හාරලා ඒවට ලී හිටෝලා තමයි මම මේ දැල් ඒව ගහලා තියෙන්නේ. මේ කොටු සේරම මගේ නිර්මාණ තමයි.